ජීවිතය තියෙන්නේ විඳවන්න නෙමෙයි විඳින්න. ජීවිතය විඳින්න ඕන නම් ඔබ ගන්න තීරණ ඔබ තෝරා ගැනීම හරි විදිහට කරන්න. වෘත්තියක් තෝරගන්නවා කියලා කියන්නේ හරියට ජීවිතය තෝරගන්නවා වගේ වැඩක්. ඔබ හරියට වෘත්තියක් තෝරගත්තේ නැත්නම් ඔබට ආයිත්වතාවක් සිද්ධ වෙන්නේ ජීවිතය විඳින්න නෙමෙයි ජීවිතය විඳවන්න. සාර්ථක වෘත්තිකයෙක් වෙන්න ඕන නම් ඔබ අනිවාර්යයෙන්ම විධිමත් පුහුණුවක් ලබා ගන්න ඕන. විධිමත් පුහුණුවක් ලබා ගැනීමේදී ඔබ අනිවාර්යයෙන්ම සැලකිලිමත් විය යුතුයි. ඒ හරි තැනකින් හරි විදිහට තෝරගන්න. එහෙම නොවුනොත් ඔබට ආයිත් වතාවක් වෙන්නේ ජීවිතේ විඳින්න නෙමෙයි ජීවිතේ විඳවන්න. හරි විදිහට හරි තැනකින් වෘත්තීය පුහුණුවක් ලබා ගන්න කොහොමද කියලා අද අපි කතා කරමු. ඔබේ සිහිනය වෘත්තීමය බැරිස්ටාවරයෙක් වෙන්නද? එහෙනම් ඔබ ඒ වෘත්තියට අදාළව අවශ්‍ය කරන දැනුම කුසලතාවයන් සහ ආකල්ප සංවර්ධනය කර ගන්න ඕනේ. ඔබේ මේ විධිමත් පුහුණුව සඳහා ඔබ නිවැරදි තැනක්, නිවැරදි මාර්ගයක් තෝරගන්න ඕනේ. ඒ තෝරා ගැනීමේදී ඔබ විසින් ඉගෙන ගත යුතු මූලික දේවල් කිහිපයක් තියෙනවා. අංක 1. ඔයාලා බැරිස්ටා කෙනෙක් වෙන්න ඕන නම් ඔයා අනිවාර්යයෙන්ම කොෆි බීන්ස් ගැන ඉගෙන ගන්න ඕනේ. අංක 2. ඒ කොෆි බීන්ස් අපිට අවශ්‍ය විදිහට අවශ්‍ය සුවඳ රසය මේ දේවල් එකට ගැලපෙන විදිහට රෝස්ට් කරන්න කොහොමද කියලා ඉගෙන ගන්න ඕනේ. අංක 3. මේ රෝස්ට් කරපු කොෆි බීන්ස් හරි විදිහට ග්‍රයින්ඩ් කරන්න කොහොමද? ඒක ඔබ ඉගෙන ගන්න ඕනේ. අංක 4. මේ ග්‍රයින්ඩ් කරපු කොෆි බීන්ස් වලින් පර්ෆෙක්ට් එස්ප්‍රෙසෝ එක්ස්ට්‍රැක්ට් එකක් ලබා ගන්න කොහොමද කියන එක ඔයා දැනගන්න ඕනේ. ඔයා තෝරගත්ත පාඨමාලාව මම කිව්වා අංක 1, 2, 3 සහ 4 මේ සියලුම දේවල් ආවරණය වෙනවා කියලා බලන්න. එහෙමනම් ඔයා තෝරගෙන තියෙන්නේ හරිම තැනක්. එහෙනම් ඔයාට ජීවිතය විඳවන්නේ නැතුව විඳින්න පුළුවන්. මම යෝජනා කරා මේකට හොඳම තැන යුනිවර්සල් කොලෙජ් ඔෆ් ලර්නින් ආගන්තුක වෘත්ති අධ්‍යාපනයේ ශ්‍රී ලාංකීය සන්නාව.